Hungry Jacks කියන්නේ ලංකාවේ බර්ගර් කින් කියන එක. Hey, I got an online order. Yeah, what's the number? දවසින් දවස වෙනස් වෙනවා. මේ ලංකාවේ වගේ ෆික්ස් ප්‍රයිස් එකක් නැහැ. දැන් මම 50ක් කිල්ලපු ඉඳලා ඒ 50 විතරයි ගහන්න පුළුවන්. මැප් එකට සමාන වෙලාවට දාලා තියෙනවා ස්පීඩ් කැමරාස් එහෙම තියෙනවා. වැඩි වෙරයි කන දෙය ගන්න තමයි යන්නේ. කඩේ ගාවට ඇවිල්ලා ඉන්නේ. Hungry Jacks කියන්නේ ලංකාවේ බර්ගර් කින් කියන එක. මේ කියන්නේ Hungry Jacks කියලා. ඔන්ලයින් ඕඩර් එකක් දාලා ආවේ. ඩ්‍රයිව් ත්‍රූ එකට දාලා එතනට නම්බර් එක කිව්වහම ඒගොල්ලෝ ඕඩර් එක දෙනවා කවුන්ටර් එක. Hi, what can I get for you? Hey, I got an online order. Yeah, what's the number? 7290. Yeah, all good. Drive through, please. Thank you. වොලියුමක් තියෙනවා. ඔන්ලයින් පේ කරපු හින්දා පේමන්ට් එකක් කරන්න ඕනේ නෑ. නැත්නම් මේ වින්ඩෝ එකෙන් පේමන්ට් එක කරන්න ඕනේ. තව වාහන එනවා පිටිපස්සෙන්. වෙඩින් බේ එකේ ඉන්න කිව්වා. ඕඩර් එක පරක් වෙනවා. ඕඩර් එක ගත්තා. දැන් අපි යනවා ෆියුල් ගන්න. මෙතන එහා පැත්තේ තියෙනවා BP කියලා ෂෙඩ් එක. ෆිලිං ස්ටේෂන් එක. අර පේන්නේ ඒක තමයි. ඒකෙන් තමයි සාමාන්‍යයෙන් මම ෆිල් අප් කරන්නේ. මං ඩීසල් ගහන්නේ මේකේ මෙහෙ ෆිලිං ස්ටේෂන් වල අපිම තමයි තෙල් ගහන්න ඕනේ. මෙතන අපි දවල් වගේ නම් අපි ගහලා ඊට පස්සේ මේ අතුරට ගිහිල්ලා පේ කරන්න පුළුවන්. ඒ වුණාට රෑ වෙනකොට ඒගොල්ලෝ පටන් ගන්නවා මේ ප්‍රීපේ සිස්ටම් එක. මේ රෑට ප්‍රීපේ කරන්න ඕනේ. මේ ගහලා තියෙන ප්‍රීපේ එක. එතකොට මේ මුලින් පේ කරලා තමයි තෙල් ගහන්න ඕනේ. ඩීසල් තියනවා මේකේ. 939 මේ වින්ඩෝ එක ඇතුළට යන්න බෑ දොර ලොක් කරලා තියෙන්නේ. මෙතනින් තමයි පේමන්ට්ස් කරන්නේ. නෑනේ. සාමාන්‍ය අර වගේ බෝඩ්ස් වල දාලා තියෙනවා ප්‍රයිසස් කොහොමද කියලා. දැන් ඩීසල් 254යි. Can I get $50? $50? ඩීසල්. සාමාන්‍ය මේ වගේ බෝඩ්ස් වල දානවා මේ ෆිල් ප්‍රයිස් එක කොහොමද කියලා එදාට. දවසින් දවස වෙනස් වෙනවා. මේ ලංකාවේ වගේ ෆික්ස් ප්‍රයිස් එකක් නැහැ. අද පෙට්‍රල් 91 තියෙන ඔක්ටේන් 205.9යි ඩීසල් 254යි. මේ දවස්වල ඉරාන් ඉස්රායල් කේස් එකකින් හින්දා මේ පෙට්‍රල් ගණන් පොඩ්ඩක් වැඩි. ඒගොල්ලෝ හැමදෙස්සම ගාන දාන්නේ ලීටර් 100කට. නැත්තම් 7 වලින් දානවා කියලා හිතාගත්තත් හරි. ඊට පස්සේ මෙතන තියෙනවා අල්ටිමේට් ඩීසල් තියෙනවා 91 ඔක්ටේන් තියෙනවා 95 ඔක්ටේන් 98 ඔක්ටේන් තියෙනවා. අන් ඩීසල් ගහන්නේ අල්ටිමේට්. දැන් මම 50ක් කිල්ලපු ඉඳලා ඒ 50 විතරයි ගහන්න පුළුවන්. මෙතන මේකේ පේනවා ඩීසල් ඒ 50ට එනකොට නිකම්ම නවතිනවා. 48යි ලීටර් 18යි ලීටර් 19යි $50 නවතිනවා. කටබල. මේක වැහුවා. ඊට පස්සේ මේක මෙහෙම තිබ්බා. ස්ටේෂන් වල මේ ෆිලිං ස්ටේෂන් වල වතුර එහෙම තියනවා ඔන්න. බලමු කොච්චරද කියලා. ටැංකියෙන් එක කට්ටක් ඇදලා දෙනවා. දැන් තියෙන්නේ ගෙදර යන්න තමයි. වැඩි 10ක් යනවා ගෙදර. මේ සාමාන්‍ය ෆිලිං ස්ටේෂන් වල වීදුරුව හොදා ගන්න වතුර ඊට පස්සේ වින් ස්ක්‍රීන් ෆ්ලුයිඩ්ස් කියන්නේ වතුර තමයි. වොෂර් වලට දාන වතුර ඒවා තියෙනවා. තව තියෙනවා හුලං ගහ ගන්න පුළුවන්. මේ එයා කම්ප්‍රෙසර් එකක් තියෙනවා. ටයර්ස් වලට හුලං ගහන්න පුළුවන් වුණා PSI ගන්න සෙලෙක්ට් කරලා. ඊළඟ දවසක පෙන්නන්නම් හුලං ගහන්නේ කොහොමද කියලා. මේ ඉස්සරහින් කරා යන්නේ නේ. මේ පාරවල් සාමාන්‍යයෙන් මේක 60 පාරක් ලේන්ස් දෙකයි නම් ගොඩක් වෙලාවට 60යි.
ඌ යන්නේ නැහැ නේ. මේ සාමාන්‍යයෙන් ගොඩක් මෙහෙමින් ගිහිල්ලා ට්‍රැෆික් හදනවා නම් පිටිපස්සෙන් වාහන තියාගෙන පොලිසියෙන් ෆයින්ස් නමුත් ගහනවා. ඒ උනට ස්පීඩ් ලිමිට් එකට යන්න ඕනේ. ගොඩක් පාරවල් 60යි. 60යි නම් 60ට යන්න ඕනේ. සමහර තැන්වල ස්පීඩ් කැමරාස් තියෙනවා. සමහර තැන්වල කැමරා කාස් තියෙනවා. කාර් නවත්තලා ඒවල පිටිපස්සේ වීදුරුවට කැමරා එකක් සෙට් කරලා තියෙනවා. ලේසර් මේ ස්පීඩ් සිස්ටම් එකක් එක. එතකොට අපි හයියෙන් ගියොත් එහෙම මැප් එකට සමාන වෙලාවට දාලා තියෙනවා ස්පීඩ් කැමරාස් එහෙම තියෙනවා නම් මේ වගේ සයිකල් එකක් පාස් කරනවා නම් අඩු ගානේ මීටරයක්වත් ඉඩ තියන්න ඕනේ. ළඟින් ගන්න බෑ මේ මීටර එකමාරක් දෙකක් විතර ඉඩ තියන්න ඕනේ මේ වාහන නැත්තම් එයාගේ පස්සෙන් යන්න ඕනේ. ඉස්සර ගන්න පුළුවන්. ට්‍රැෆික් රූල්ස් ගැන වෙන වීඩියෝ එකක් කරන්න. හැමතරම කලර් ලයිට්ස් තියෙනවා. ලේන්ස් වල හරියට යන්න ඕනේ හැමෝම ගොඩක්. කැමරා ෆයින්ස් ගන්න තමයි ගොඩක් තියෙන්නේ. ෆෝන් එක යූස් කරත් ඒක ඩිටෙක්ට් කරන මේ AI කැමරාස් තියෙනවා මේ ඒ වලින් එහෙම ෆයින්ස් එනකොට ෆෝන් එක යූස් කරන්න බෑ. මේ වගේ මැප් එකක් හරි කාප්ලේ එකක් හරි තියෙන්න ඕනේ. මොකුත් අතේ ඩිවයිසස් තියෙන්න බෑ. මේ තියෙන තව ඒ වගේ ෆිලිං ස්ටේෂන් එකක් මේ පහුවෙන්නේ. ඒකෙත් අර බෝඩ් එක ප්‍රයිසස් දාලා තියෙනවා. Woolworths EG එකේ. සමහරලාට එක බ්‍රෑන්ඩ් වලට එක ෆියුලිං ස්ටේෂන් එකේ IT කම්පැනි එකේ අනුවත් වෙනස් වෙනවා මේ ෆියුල් ප්‍රයිසස්. මං ගහන්නේ ගොඩක් මං යූස් කරන්නේ ගොඩක් වෙලාවට BP එක හොඳයි කියලා කියනවා. 711 එහෙමත් තියෙනවා. ඉතින් මං ගොඩක් යූස් කරන්නේ BP තමයි. ගොඩක් කට්ටිය මම හිතන්නේ යූස් කරන්නේ BP තමයි. එහෙනම් guys ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. මං විනාඩි 6න් ගෙදර.